ප්‍රසන්ටේෂන් එකට ආයෙත් කැම්පස් එකට එන්න වුණා. ඉතින් දැන් වෙලාව හවස 6යි කාලට විතර ඇති. අපි දැන් කැම්පස් එකට යනවා. අන්න 6:46 වෙලාව අපි දැන් කැම්පස් එකට යනවා. අලුතෙන් මේ කැම්පස් එකේ හැදුව එලිමහන් රංග පීඨයක්. ඒක බලන්න යනවා කැම්පස් එකට. ඉතින් මේ අපි යාළුවෝ ටික ආයිත් හම්බුනේ මාස 4කට විතර පස්සේ. මේ ඉන්නේ අපේ ලොකු අම්මා. අනේ ඒත් පේන්නේ නැහැ යාළුවෝ. ගෙස්ට් රිලේෂන් ඔෆිසර් නේද? ඉතින් ඔයාලට මතක ඇති අන්තිම vlog එකේ මම කිව්වා අපේ යාළුවන්ගේ හොස්ටල් එකේදී අපි යාළුවට සමුදුනා දවසක පුළුවන් තරම් ඉක්මනට හම්බෙමු කියලා. ඉතින් ඔන්න අද තමයි ඒ දවස ආයෙත් අපි 5 දිනකට උදා වුණේ. මාස 4කට පස්සේ. දැන් කට්ටියම ජොබ්ස් වලට යනවා, හොටෙල්ස් 5ක එක එක තැන්වල කට්ටිය ජොබ් කරනවා. ඉතින් ගොඩ දවසකට පස්සේ යාළුවෝ ටිකව හම්බෙච්ච නිසා පුදුම තරම් සතුටක් දැනෙන්නේ. ගොඩ දවසකින් තමයි ඇත්තටම මෙහෙම hina වුනේ. ආයිත් පරණ යාළුවෝ ටිකව මුණ ගැහිච්ච නිසා මාරම සතුටක් තියෙන්නේ. ආයිත් ඉස්තර වගේ හැමදාම කැම්පස් ඇවිල්ලා මෙහෙ බෝඩිමකට වෙලා යාළුවොත් එක්ක කාලය ගත කරන්න තියෙනවා නම් කියලා හැමදාම හිතෙනවා. ඒ වුණාට මොනා කරන්නද, කාලයත් එක්ක අපිට ඉස්සරහට යන්න වෙනවනේ. ඉතින් දැන් හෙට අපිට ප්‍රසන්ටේෂන්ස් එක එක්කෙනාට එක එක ටයිම් වලට අපි බලමු මොනවද වෙන්නේ කියලා හෙට. So vlog එක ඉවර වෙනකම්ම මාත් එක්ක ඉන්න. අපි දැන් සමාජයට ආවා. තිබහ නිසා බීම් එකක් මොන්ඩිස් කිසේ හයි. අපි මේක බීලා වලට ගිහිල්ලා තනක සෙට් වෙන්න ඕනේ. ඉතින් අපි තිබහට බීම ටික ඔක්කොම බීලි ඉවර වෙලා දැන් එලිමහන් රංග පීඨයේ තියෙන තැනට ආව වලට. අපිට හොඳම කාලෙ ඔයාලට පේන්නේ නැහැ මෙතනට කළුවර නිසා. දැන් වෙලාව 7 විතර වෙලා. දවල් වෙලාවක ආවොත් මෙතන පෙන්නන්නම් කොයි වගේද තියෙන්නේ කියලා. තාම මෙතන හදන ගමන් තියෙන්නේ. මාර ලස්සනයි. මුළු බදුල්ල ටවුන් එකම පේනවා. මාරම ලස්සනයි. ආලෝකකරණය කියපො. ආලෝකකරණය ලයිට්ස් බයි ආයේෂා. ඔයාලට පෙන්නන්නද? ඒ තරම් කළුවරයි. අපිට මෙතන ඉඳගෙන නාට්‍යයක් බලන්න, සින්දුවක් අහන්න පින නැති වුණා. ඒ වුණාට අපි ඉස්සරහට එනවා. අපි සැලෙන්නේ නැහැ. දැන් යුනිවර්සිටි එකේ ඉන්න ළමයි මාරම ලකී. යාළුවට මේ chance එක ලැබුණා. ඒ වගේම අපේ hospitality tourism degree එකේ ළමයින්ට අලුතෙන් කබාන එකකුත් හදනවා rooms division management වලට. ඔයාලට ඇතින් පේනවද ලස්සන චූටි ලයිට්. ඒ පේන්නේ බදුල්ල ටවුන් එක. හරිම ලස්සනයි. මාර සතුටුයි කැම්පස් එක මේ විදියට මෙහෙම දියුණු වෙනවා දකින්නකොට. හරිම ලස්සනයි. අපේ කැම්පස් එකට වලක් තිබ්බේ නැහැ. දැන් අපිට වලක් තියෙනවා. ඒ වගේ මේක තමයි ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු වෙන ලස්සනම වල. මොකද කාටවත් මේ වගේ view එකක් නැහැ අනිත් කැම්පස් වල ළමයින්ට. ඒ ගැන හරිම ආඩම්බරෙන් කියන්නේ. අපි ආයෝජනයක් දාලා එක හොටෙල් එකක් පටන් ගමුද බං? ඒක තමයි කිව්වේ. රෙස්ටෝරන්ට් එකට අරගෙන ඉන්නවා. ගෙස්ට් ගන්න පුළුවන්. රිසෝට් එක නම් ඒ පාරේ දෙන්න කියලා හොට් එක කරනවා. වලට ගිහිල්ලා ඇවිල්ලා දැන් අපි අපි නැවතිලා ඉන්න තැනට යන ගම. හෙට උදේ පාන්දර හැරෙන්න ඕනේ. ප්‍රසන්ටේෂන් එකට රෙඩි වෙන්නයි. උදේට සාරිය අඳින්නක් තියෙනවා. හෙට දවසේ අප්ඩේට්ස් ටික කොහොමද වෙන්නේ කියලා බලමු. අනිද්දා වැඩට යන්න ඕනේ නිසා හෙටම කොහොම හරි ගෙදර යන්නත් ඕනේ. බලමු. දැන් අපි යනවා අපේ නැවතිලා ඉන්න හොටෙල් එකට.
ඉතින් අපිට පොඩි බඩගින්නක් හැදුන නිසා අපි එක ස්නැක්ස් ජාති ටිකක් අරගත්තා. ඒ ටිකත් කාලිවර වෙලා දැන් රිසර්ච් ප්‍රසන්ටේෂන් එකට පාඩම් කරන ගමන් තමයි ඉන්නේ. නිදිමතේ මොනවා කියවනවද දන්නේ නැහැ මම. මට මතකත් නැහැ මම මේ වෙලාවේ මොනවද කිව්වේ කියලා. Hello, good morning guys. අද ජුනි 20. දැන් අපි හෙලබොජුන් එකට ආව සැලොන් එකට යන්න කලින් සාරිසිට. ඔව් ආයේෂට ඔලුව කැක්කුමක් හැදිලා ශයහානිට විශාල ඔලුව කැක්කුමක් හැදිලා. හරිද? දැන් අපි කාලා සැලොන් එකේදී සෙට් වෙමු. ඉතින් අපි දැන් ඉක්මනට කාලා සැලොන් එකට යමු. ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි ඔන්න ඔය විදිහට ලෑස්ති වෙලා කැම්පස් එකට ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එක කරා. ඒ වෙලාවේ ප්‍රසන්ටේෂන් එකේ සීයේ හිටපු නිසා මට අමතක වෙලා රෙකෝඩ් කරන්න ආයිත් වීඩියෝ එකක් කරනවා කියලා මට මතක් වුණේ. ගෙදර එනකොට බස් එකේ නැගලා ඉතින් ප්‍රසන්ටේෂන් එක ඉවර කරලා එහෙමම මේ බස් එකේ නැග ගෙදර එන්න මොකද පහවදා වැඩට යන්න ඕනේ නිසා. ඉතින් මේ vlog එක මම රෙකෝඩ් කරන්නේ ජූනි 19 20 වුණාට මම මේක එඩිට් කරන්නේ ඔක්තෝබර් 30 වෙනිදා. ඉතින් vlog එක YouTube එකට දාන්න පරක් වුණාට sorry කියලා කියනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලගේ යුනිවර්සිටි vlogs බලන්න ආස යාළුවෝ ඉන්නවා නම් share කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Bye guys.